ආට් ඇන්ඩ් ආටිස්ට් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පළමු වන දිගහැරුණා. අද සහ හෙට කොළඹ 7 ලයනල් වෙන්ට් හැරල් පීරිස් කලාගාරයේදී පැවැත්වෙනවා. ආට් ඇන්ඩ් ආටිස්ට් අපගේ පළමු දිගහැරුම. ආට් ඇන්ඩ් ආටිස්ට් කියන්නේ කලාව සහ කලාකරුවා අතර තියෙන දිගු සම්බන්ධතාවයක් ඇති ක්‍රියාවලියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ආට් ඇන්ඩ් ආටිස්ට් කියන කන්සෙප්ට් එක ඔස්සේ එහෙනම් නැත්නම් සංකල්පය ඔස්සේ අපි දිගු හැරුමක් බලාපොරොත්තු වෙනවා. අපගේ ආට් ඇන්ඩ් ආටිස්ට් පළමු අදියර විදියට පළමු චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය අපි ආරම්භ කරනවා. ඒක සඳහා අපි කලාකරුවන් 10 දෙනෙක් තෝරාගෙන තියෙනවා. ඊට අමතරව චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, සෙරමික් ආටිස්ට්, ඒ වගේම ප්‍රින්ට් මේකින්, මුද්‍රණ මාධ්‍යයෙන් චිත්‍ර නිර්මාණ කරන ආටිස්ට්ලාත් අපි තෝරාගෙන තියෙනවා. මෙම පළමු අදියරේ මූර්ති සහ චිත්‍ර ප්‍රදර්ශනයේ ආසිරි මදුසංක, බැසිල් කුරේ, චිරන්ත්‍රිකා තන්තේයුරත්න, ධනුෂ්ක හේරත්, කසුන් මනෝජ්, මහේෂ් ජයවර්ධන, කොමාලි රාධිකා, ශාක්‍ය තෙන්නකෝන් මොදලි, ශමින්ද කුමාර් සහ විමුක්ති සහන් කියන කලාකරුවන් මෙම ප්‍රදර්ශනයේ නිර්මාණ කටයුතු සඳහා සහභාගී වෙනවා. මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය අප ඊයේ දිනේදී ලයනල් වෙන්ට් කලාගාරයේ හැරල් පීරිස් කලා මැදිරියේදී ආරම්භ වුණා. ඉතින් මහජන ප්‍රදර්ශනයට අද සහ හෙට දිනයන්හි උදෑසන 9 සිට සවස 7 දක්වා විවෘත වෙලා තියෙනවා. කලාවට කැමති ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මෙම චිත්‍ර ප්‍රදර්ශනය, මෙම මූර්ති ප්‍රදර්ශනය නරඹන්නට එන්න කියලා අපි ආරාධනා කරනවා ගෞරවයෙන්.